ඉතින් මේ ළඟකදී මට හම්බ වුණා චූටි බබ්බේ. එයා ඇත්තටම අම්මත් නැතුව ආච්චිත් එක්ක තමයි හැදෙන්නේ. ඉතින් එයාව නර්සරි ගිහින් යනකොට මට හම්බ වුණා අසනීප වෙලා බෙහෙත් ගන්නවත් සල්ලි නැතුව ඉඳි. ඉතින් හරිම අසරණ වුණා එයාගේ ආච්චි ඒ වෙලාවේ. ඉතින් පස්සේ මට හිතුණා එයාට මට පුළුවන් විදිහට උදව්වක් කරන්න මට පුළුවන් වුණොත් ඒක මට ලොකු දෙයක් කියලා. ඊට පස්සේ අපි ට්‍රැඩිෂනල් සිස්ටර්ස් එකකින් කොහොමද මේ වගේ දේවල් කරනවා. සමහර ඒවා අපි පෝස්ට් කරනවා, සමහර ඒවා අපි පෝස්ට් කරන්නෙත් නැහැ. ඉතින් මේවා බලන ඔයාලා ඉන්ස්පයර් වෙයි කියලා හිතන දේවල් අපි පෝස්ට් කරලා අපි ඔයගලන්ට කියනවා ඔයගලන්ටත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා. ඉතින් මෙතනදී මේ බබාගේ ගෙදර අපි දැනගෙන හිටියේ නැහැ. එයා ඉන්න තැන අපි හොයාගෙන ගිහලා තමයි මේ වැඩේ අපිට කරන්න සිද්ධ වුනේ. ඉතින් ඊට කලින් එයාට අවශ්‍ය වෙයි කියලා ඉතර දේවල් ටිකක් අපි ෆුඩ් සිටි එකකින් ගත්තා. මොකද එයාව මම දැකලා තිබ්බ එක දවසයි නමක්වත් හරියට දන්නේ නැහැ.